කමක් නැහැ. පිස්සුද? පිස්සුද? ආට හරිනවනම් මං හරිම ආසයි. ආට හරිනවනම් හරි ආසයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වගේ මෙතෙන්ට අල්ලලා බලන්න. මෙතෙන්ට අල්ලලා බලන්න මල්ලි. දැන් අල්ලලා බලන්න. කවදාවත් වගේම කරලත් නැහැ, කරන්නෙත් නැහැ. කවන්නේ මල්ලි. කවන්නේ. අත බැලුවද? ගැහුවත් කවන්නේ. කවන්නේ. ජීවිත හතකටවත් හිතා ගන්න බැරි විදියට තමයි යන්නේ. මල්ලි. මල්ලි. කොහොමද? මට බැරි. මට බැරි. ඇයි බං අනන්නේ? කුමාර? කුමාර? මොකද නේ මොනවද බැන්නේ? ඈ? මොනවද කියේ බං? කුමාර? මොනවද කියේ? මොකද්ද කිව්වේ ඉතින් උඹට දැන් අනන්නේ මොකද? මොකක්ද වැන්නේ උඹට අදද වැන්නේ? මෙයාට දැන් මොකක්ද වැන්නේ කියන් මොකද මොනවද කිව්වේ? කවද්ද දරෑ වෙලා? එහෙනම් කලින්ද? අද නෙවෙයිද? ඈ? අදද කියේ? ඈ බං? උඹලා දෙන ගෑණි මිනිහා වගේ ඉන්නේ බං මොකක් කර චුට්ටකට මොකක් කරේ මොකක් ගණන් ගන්න මොනවද කිව්වද? ඈකෝ එහෙම තමයි. එහෙම තමයි ඉතින් ගෑණි මිනිහා වගේ ඉන්නකොට ඉතින්
දුක මට වැන්නන්නේ මොනවද වෙන්නේ? වැන්නානේ හැම දෙයකම මම ඉන්නේ අකෝ මම ඉන්නේ වලට උනත් මට වඩා හොඳ කෙනෙක් හම්බ වේවා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ කවදාවත් ඊර්ෂ්‍යාව ක්‍රෝධයක් වගේ අපේ මොනකවත් කෑවිලා තා ඊර්ෂ්‍යාව කියන එක මම දන්නවත් නැ ආදේනේ අම්මා පල්ලා බුදුන් පල්ලා ආලිය අම්මා පල්ලා ආවන් කොහොමද මට එන අතගා කෙනෙක්ට හරියද්දි ඔය ඊර්ෂ්‍යාවයි කියලා කියනවා අනේ මගේ හරියද්දි මං හරි ආසයි මට ඊර්ෂ්‍යාව ක්‍රෝධයක් මගේ ඉන්නේ ඈ බලපල්ලා පොරවාගේ බලපල්ලා මේක බලපල්ලා අඩක් ගාලා යයි ඒ ගැටිය එක්කනයි අවදාවත් මං කියන්නේ මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙන්නේ කියලායි අනෝ මල්ලි මට බල්ට වගේ වෙන්න කමන්නේ මල්ලියෝ